බබා මේ පොඩක් ඉන්නකෝ. ඔය කියන්නකෝ. ඇයි? පොඩක් ඉන්න ගන්න. යන්නකෝ. ඔව් කියන්න බබා මොකද පරක් වෙන වලට යන්නත් ඕනේ. Oh my god සෆි ඔය යන්නකෝ මං එන්නම්. මේ ඔයගොල්ලන්ගේ අම්මා නම් දැන් වාතයක් වීගෙන ඉන්නේ හොඳේ. අයියා එහෙම කියන්නේ? සෙට් නෑවනේ මට නම් හැම මගුලටම හොම්බදද අපිට කියලා පෞද්ගලික ජීවිතයක් නැද්ද? අයියෝ හරි මොන වුණත් ප්‍රශ්න හදාගන්න නැතුව ඉන්නකෝ. මොන වුණත් එයාගේ අම්මනේ. අනේ රුද්ද. ළඟදිම දවසක ඔයාට අම්මගෙනුයි මගෙනුයි දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්න වෙයි හරිද? පුතේ අනිද්දාට වන්දනා ගමනක් යන්න ඉන්නේ. මගේ පුතාට පුළුවන් ද අම්මට දිග සුදු සායක් ගෙනත් දෙන්න. මේ බබා සංජුගේ වෙඩින් එකට තව දවස් දෙකයි. මට ගවුමක් හරි සාරියක් හරි අනිවාර්යෙන් අරන් ඕනි. හොඳේ? නාකි ළමිස්යන්ට මොන අලුත් ඇඳුම්ද? මගේ පුතා පරිස්සමින් ගිහින් එනවා. සන්නයි. පුතේ අද හවසට මගේ පපුවේ අමාරුවට මොන බෙහෙත් ටික ගේන්න පුළුවන්ද? දැන් පපුවේ අමාරු වෙනදට වඩා හරීම වැඩි පුතේ. බබා මේ මගේ පිම්පල් වලට බොන ටැබ්ලට්ස් ඉවරයි. අද මොන ලෝකෙන් හරි මට ගෙනල්ලා දෙන්න හරිද? අනේ මේ ඔයාට කියන මගුලක් තේරෙන්නේ නැහැ. මෙන්න මේ නාකි මගුල වැඩි හිටි නිවාසයකටවත් ගිහින් දාමු. එතකොට අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන්. මේ ඒ මගේ අම්මා හරිද? අම්මා හුම්මගා ඉන්නවකෝ තමුස්තව. අම්මේ මේ අර මේ වෙක්කෝනේ මේ ගම් එක එප්පෝ ගෑල්ලා අම්මේ යෝ නිදිනේ අම්මේ 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 තදුනේ එනවා ඉක්මනට අම්මේ මගේ පුතේ මම හින්දා ඔයයි දොයි අතර ගොඩක් ප්‍රශ්න නේද? මම මේකට පොඩ්ඩක්වත් ආස නැහැ. ඒ හින්දා තමයි ඔයාට මං එදා කෝල් කරලා මං වන්දනා ගමනේ යන්නේ නැහැ දුවගේ සාරිය ගෙනත් දෙන්න කියලා කිව්වේ. පුතාගේ අතේ මේ දවස්වල සල්ලි නැහැ කියලා මම දන්නවා. ඒ හින්දායි මට ඕනේ නැහැ දුවගේ සාරිය ගේන්න කියලා කිව්වේ. ඊට පස්සේ දවසෙත් පුතාට මම්මගේ පපුවේ අමාරුවට බෙහෙත් ටික ගේන්න කියලා කියද්දි දුවත් මොනවාද ඕනේ කියලා කිව්වා මට මතකයි. ඉතින් එදත් මට පුතාට බොරු කියන්න උනා බෙහෙත් ඉතුරුයි ඕනේ නැහැයි කියලා. ඊට පස්සේ මම දැක්ක දුව ඉල්ලපු දේ ඔයා ගෙනත් දුන්නට පස්සේ ආ සතුටු වුණ හැටි. හැබැයි පුතේ මේ වතාවේ මම කරපු බොරුව හින්දා නම් ඔයාට මාව නැති වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් එහෙම වෙලා හරි කමක් නැහැ. ඔයා දුවත් එක්ක සතුටින් ඉන්නව නම් ඒමට ඇති. බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නටම. මෙච්චර කල් මං කඩවාගෙන හිටියා. ඒත් මෙතනින් අර කඩවාගෙන ඉඳලා තේරුම්න්නේ නැහැ. ඔබට මං උනාටි 15ක් දෙනවා. උඹේ කියලා අතරවුනේ දෙයක් බෑග් එකේ දාගෙන එළියට දාපන්. තොපියගේ ගෑනු වින්ද තමන් මල කොච්චර මේ විදිහට දුක් විඳිනවද? ඔබ විනාඩි 15 දැන් පටන් ගත්තා. හැබැයි ඔබ එහෙම නොකියුවා. මම්මගේ අම්මගේ පාංචු කුල දෙන්නේ ඔබේ මිනිපෙට්ටියත් එහා පැත්තේ දාගෙන මතක තියාගන්න. ආදරණීය ලේලියනි ආදරණීය නැන්දම්මා වරුනි දෙපාර්ශවයම හොඳින් මතක තියාගන්න. ලේලියක් වන ඔබත් දිනක අම්මා කෙනෙකු වේ. අම්මා කෙනෙක් වන ඔබත් ලේලියක් ලෙස ජීවත් වී තිබේ. සතුටින් ඉන්න පුරුදු වෙන්න.